කරන වැඩේ අසාර්ථක වෙද්දී දුවේ පුතේ පින්වතුනි තනියෙන් නැගී හිටින්නේ. ලෝකේ ප්‍රශංසාවක් අපිට ඕනේ නැහැ. ජීවිතේ බේර ගන්න උත්සාහ කරන්න මැරෙනකල් ජීවත් වෙන්න. බලෙන් මැරෙන්න එපා. උත්සාහ කරන කෙනා දෙමව්පියන් ණය නැහැ. උත්සාහ කරන කෙනා දෙවියෙකුටවත් ණය නැහැ. වීරිය කරන කෙනා මේ ලෝකෙට බරක් නෙවෙයි. වීරිය කරන කෙනා මේ ලෝකෙට ආශිර්වාදයක්. ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිහින ලෝකවල ඉඳගෙන සිහින මාලිගා එක මොහොතින් කඩාගෙන වැටෙනකොට කඳුල පිහදාගෙන ආයි ජීවිතේ පියවරක් ඉදිරියට තියන්න. පින්වත් දුවේ පුතේ පින්වතුනි තමන් බලාපොරොත්තු වෙන ලෝකේ ඉෂ්ට වුණා හෝ නොවුණා හෝ උත්සාහය අතාරින්න එපා. පටාචාරාගේ ජීවිතේ තියෙන්නෙම බලාපොරොත්තු සුන්වීම. පටාචාරාගේ ගිහිල්ලා සැපසේ ඉන්න වෙයි කිව්වා පැල්පතක ලුණුයි බතුයි කන්න උනා. මහපාරේ දරුව වදයි කියලා හිතුවේ නෑ. මහපාරේ දරුව වදන්න ඕන. දෙවෙනි පුතා හම්බ වෙද්දී ස්වාමියා එහෙම මැරෙයි කියලා හිතුවේ නෑ. මහවැස්සේ මිනිහා මැරුණා. අඬා ගඟට යද්දී එගොඩ තියලා ආපු දරුවා උකුස්සෝ අරන් යයි කියලා ඈ හිතුවේ නෑ. උකුස්සෝ අරන් ගියා. මෙගොඩ හිටපු දරුවා ගඟට පණී කියලා හිතුවේ නෑ. ගඟට පැන්නා. පටාචාරාගේ ජීවිතේම තියෙන්නේ නොසිතූ දේ සිදු වුණේ. සිතපු දේ විනාශ වුණේ. හැබැයි මොකද උනේ? මැරුන්නේ නැහැ. අම්මා තාත්තා හොයාගෙන ගියා. එක දරසෑයේ මුළු පවුලම දැවෙනවා නොසිතූ දෙයක්. පිස්සියක් වුණා. නොසිතූ දෙයක්. පිස්සියක් නිවන් දකී කියලා කවුරුත් හිතුවේ නැහැ. මේ පිස්සියෙන් මැරෙන්නේ නැතුව හිටියා. මේ පිස්සිය මැරෙන්නේ නැතුව හිටියා. ඈත බුදුරජාණන් වහන්සේගෙන් පීඨක් ලැබුවා. ඇගේ ජීවිතේම දුක් ගඟක් වුණේ වැස්සක් නිසා. වැස්සෙමයි ඔක්කොම නැති වුණේ. ඇගේ පාදෝවණය කරන්න වතුර සිඟිත්තක් පාවලට දානකොට තමයි ඈ රහත් උනේ. මොර සූරන මහ වැස්සකින් පිස්සියක් වෙලා වතුර ඩිංගකකින් රහත් වුණා. ඈ වතුරට සාප කළේ නැහැ. ගින්දරෙන් බැට කාපු මිනිස්සයා කණාමැදිරි එළියට බයයි කියලායි ලෝකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ ගිනි ජාලාවකින් පිච්චුන පටාචාරා ගිනි පුපුරකින් රහත් වුණා. ඔයාට දුක දෙන ලෝකෙම යම් දවසක සැනසෙල්ලක් දෙයි.